එතකොට දවස් 7කින් එතකොට TH ගබඩාවේ තියෙච්ච තෙල් වලට තෙල් මිල වැඩි කරා. එතකොට ජනතාව අතර තියෙන්නේ කළු කඩයක් නිර්මාණය කරා කියන අදහස. ඇත්ත බොරු නෙමෙයි ඒක කියන්නේ. ඉතින් ඒකට මොකද්ද ඔබතුමාගේ උත්තරේ? තෙල් තියෙද්දි පරණ මිලට ගත්තේ තෙල් තියෙද්දි වැඩි කිරීම සාධාරණද අසාධාරණද? තමයි මේ මන්ත්‍රීතුමා දිගටම කිව්වේ ඔය තෙල් මිල සම්බන්ධයෙන් කිසියම් ට්‍රාන්ස්පරන්සි එකක් තියෙන්න ඕනේ. මොකද එතනදී විදුලි බිල සම්බන්ධයෙන් ගණනය කරනකොට විශාල වශයෙන් මහ ජනතාවගෙන් පැමිණිල්ලක් තමයි මේ මිල සම්බන්ධයෙන් ට්‍රාන්ස්පරන්සි යන්නේ නැහැ කියන එක. ඒතර fuel supply agreement වලට අපිට යන්න පුළුවන් වුණොත් අපිට පේනවා හරියටම මෙන්න මේ කාල සීමාවෙදී මෙන්න මේ මිල ගණන් වලට තමයි අපිට fuel ටික අපිට ලැබෙන්නේ කියලා. ඉන්ධන විදියට. එතකොට අර ශනික මිලදීම් ගන්නවා වගේ ශනිකව තීන්දුව කළා අමාත්‍යාංශ අමාත්‍ය මණ්ඩලයේ අර මිලධාරී එකතු වෙලා කරනවා වගේ දැන් නැද්ද උපයෝගිතා කොමිසමට එහෙම දැනුම් දීමක් කරන්නේ? ඉන්ධන මේ සම්බන්ධයෙන් අපිට අපේ කියන්නේ බල විශේෂපතේ තුල නැහැ. අපිට තියෙන විදුලි බල ශේෂ්ත්‍රය මම හිතන්නේ අපි දිගට කතා කරමු ඒක. ගරු මන්ත්‍රීතුමා මෙතන ඉන්න. ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ මහජන උපයෝගිතා කොමිසමෙන් අහන්න බැරි ප්‍රශ්නයක්. රජයේ ප්‍රතිපත්තිමේ තීරණ මත ගන්න එකක් සහ කළමනාකරණ අධ්‍යක්ෂතුමා පැහැදිලිවට කන්සම්ප්ෂන් එක කන්ට්‍රෝල් කිරීම සඳහා වූ ගත්තු පියවරක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ අතිරේක ලාභය පසු බදු අඩු කරලා දෙයි කියලා. ඕනේ මමත් හිතන්නේ ඒක සාමාන්‍යයෙන් බුද්ධිමත්ව කල්පනා කරන කාටත් තේරෙනවා. කියන්නේ තෙල් මේ අඩු මිලට ගෙන අපිව වැඩි කරා කියන එක ලෝක තත්ත්වයේ උඩ හැම රටකම ඒක වෙනවා. ඒ දේ වෙන්නේ එකපාර හයික් එකක් එනවනේ එතෙන්දී. ඒ හයික් එක එන එක සහ මේ ලොකු ප්‍රමාණ වලින් තෙල් එක්රස් කිරීම කියන එකේදී ඉතින් මේකදී යම් ලාභයක් ලැබුවා නම් ඒක මම හිතන්නේ ඒක ඊළඟ තත්ත්වයේ කියලා අඩු කරන එක හරි. ඒක පැහැදිලි මේක ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. හරි. අපි එහෙනම් මේ ඒ ලැබිච්ච ලාභය කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඒ ලැබිච්ච ලාභය ගන්න එක මම හිතන්නේ මේ වෙලාවට එතුමාට අහන්න වැදගත් ප්‍රශ්නයක් කියන්න ලාභය කිච්ච. ඒතර අපිට පුළුවන් අනාගතයේදී ඒක දෙන්න කියලා කියන්න. අපි ඒක මන්ත්‍රීතුමා මෙහෙමයි කරේ. අපි කරේ පූර්වකථනය කළා මේ මාසේ 30 වෙනිදා වෙනකම් පූර්වකථනය කළා. අප්‍රේල් මාසයේ මිල ප්‍රකාශ කරනකොට අපිට තේරුණා සාමාන්‍ය රුපියල් 50ක විතර ප්‍රයිස් එකක් වැඩි කරන්න වෙයි කියලා. එතකොට අපි කරේ 50ක් වැඩි කරන්න නැතුව මාස දෙකකට ඒක බෙදලා 24ක් කරා. මොකද භාණ්ඩා සේවා ඒ කියන්නේ ලැබෙන මාසේ තව 24ක් වැඩි කරනවද? නෑ වැඩි කරන්න නැති වෙන්න තමයි පූර්වකථනය. ඒ කියන්නේ වැඩි කරන්න නැති වෙන්න තමයි නෑ ඒක බැලන්ස් කරා. මොකද ඒක බැලන්ස් නොකරොත් භාණ්ඩා සේවා ඒ ප්‍රසන්ටේජ් එකෙන් තමයි වැඩි වෙන්නේ. අපි කරේ 116ක් වගේ වැඩි වෙන්න තිබුණා. මේ වැඩි වෙන්න පුළුවන් එක 8 කළා මාස දෙකට බැලන්ස්. හරි. ඔබතුමා දැන් ඒ ලාභය පිළිබඳව එක්සැක්ට් ගණන් මේ කමිටුවට කියන්න එපා. දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ දැනට. ඒ ලාභය පස්සේ බෙදලා දෙන්න පුළුවන් නම් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.